16 වතාවක් ආනන්ද මට ආයුෂ කල්පයක් ඉන්න පුළුවන් කියලා දේශනා කරද්දී හිත මාරේ අවහගෙන බුදුරජාණන් වහන්සේ ආයුෂ සංස්කාරය අත්හැරියා. පොළොව කම්පා වුණා. ආනන්ද මහ තෙරුන්ට කියා හිටියා. ආනන්ද ආයුෂ අත්හැරියා 16 දැනක ඔයාට ආරාධනා කරන්න මම කියලා තිබ්බේ. ආනන්ද ඔබ ආරාධනා කළේ නැහැ. බුදු කෙනෙක් ජීවත් වෙන දවසක් හරි මට ආරාධනා කරන්න බැරි වීම නිසා මග හැරුණා නේ කියලා හිතනකොට ඒ හදවත පැලුන්නේ නැත්තේ අටලෝ දහමන කම්පා නොවන නිසා. ඒව දරාගත්තා. පිරිනිවන් වඩින ගමනේදී ආනන්ද මට කලන්තයි කියලා 25 පොළොක බුදුරජාණන් වහන්සේ අසුන්වන තියෙනවා. එතකොට තමන්ගේ ජීවිතයේ දෙවෙනි තැනට දාලා උපස්ථාන කරපු බුදුරජාණන් වහන්සේ 25 පොළොක අසුන් ගන්නකොට ඒවා දරාගෙන සිටීම ආනන්ද මහ තෙරුන්ගේ ප්‍රාතිහාර්යය. ආනන්ද පිපාසිතෝම් හි ආනන්ද පානියං මේ ආහාර මට පිපාසයි ආනන්ද පැන් ටිකක් අරන් එන්න. පැන් ගන්න යනකොට බොර වෙලා වතුර. ඇත්තටම ලෝතුරා සම්බුදු කෙනෙකුට කොහොමද බොර වතුර දෙන්නේ? බුදුරජාණන් වහන්සේට පිපාසිත බව හැබෑව. කොහොමද මේ වතුර දෙන්නේ? බොරයි මඩ. අනේ ස්වාමීනි මොහොතක් ඉස්සරහට වඩිමු. ආනන්ද මට නම් ගොඩක් පැන් පිපාසයි. එතකොට බොර වතුරද දෙන්නේ බුදුරජාණන් වහන්සේගේ වචනේ දහන්නේ කියන දේන් බුද්ධ වචනේ ඉස්මතු වෙලා බොර වතුර පැත්තට පායස වුණා. පාත්‍රය අරන් යනකොට වතුර නිල් දිය කැටි වතුර. සමහර ගම්මාන වලට යනකොට ගම්මාන වල ලින් වහලා බමනෝ බුදුරජාණන් වහන්සේ පැන් වළඳයි කියලා. බුදුරජාණන් වහන්සේට පැන් දෙන්න වෙයි කියලා වතුර ලින් වල වතුර වහනකොට පිදුරු දාලා ඒවා දකින්නට දරාගත්තා. කවදාවත් මිනිස්සෙක් එක්ක රණ්ඩුවට ගිහිල්ලා නැහැ. කවදාවත් මිනිස්සුන්ට චෝදනා කරලා නැහැ. රණ්ඩුවකට ගිහිල්ලා නැහැ. අටලෝ දහම දරාගත්තා. බුදුරජාණන් වහන්සේ ගස් දෙකක් අතර ඈත ගම්මානයක ඒත් කවුරුත් නැති ගම්මානයක පිරිනිවන් සැතපෙලා. ස්වාමීනි මේ චූටි නගරයක ඇයි සැතපෙන්නේ? ඇයි පිරිනිවන් පාන්නේ? කියන බුදුරජාණන් වහන්සේට පොඩ්ඩක්වත් සත්කාරවල අඩුවක් වෙනවට කැමති නෑ බුද්ධ ගෞරවය. ආනන්ද පොඩි නගරයක් කියලා කියන්න එපා.